සියලු දෙනම සාධන පිළිගන්නවා අදත් සුපුරුදු පරිදි IQ Expert YouTube channel එකට. ඔන්න එහෙනම් අද අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට ආපු බුද්ධි පරීක්ෂා ප්‍රශ්න පත්‍රය. මේ පේපර් එක හරි විදිහට අඩු වෙලාවකින් කොහොමද කරන්න කියලා අපි අද බලමු. ඒක බලන්න කලින් ඔකට තාමත් අපේ channel එකට අලුත් එහෙනම් ටංකාලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් කතාම කොටද අපි යන් අද පේපර් එක පැත්තට. ඉතින් මේ පේපර් එකේ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් ඔයාට පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔය කට්ටිය මේ වීඩියෝ එක බලන්න කලින් ඒ පේපර් එක තනියම කරන්න පොඩි උත්සාහයක් දෙන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. දැන් අපි පේපරේට යමු. ඔන්න අපිට මුලින්ම දීලා තියෙනවා රූපමය රටාවක්. ඉතින් මේ රටාවේ මේ තියෙන තිත් එයාට මෙහාට වෙලා තමයි මේ රටාව වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි මේ රටාව හොයාගමු. මුලින්ම තියෙන මේ රූපේ තිත පල්ලෙහා මිරේ තමා තියෙන්නේ. ඒක දෙවනි රූපෙට යද්දි උඩ මිරට ගිහිල්ලා. ඊට පස්සේ තුන්වෙනි රූපයට එද්දි අර පළවෙනි රූපයේදී තිබ්බ තිත පොඩ්ඩක් උඩට ගිහින් මැදට වෙන්ට ඇවිල්ලා. ඒ වගේම හතරවෙනි රූපෙට එද්දි අර දෙවනි රූපේ උඩම තිබ්බ තිත මැදට වෙන්ට ඇවිල්ලා. ඒ විදිහටම පස්වෙනි රූපෙටත් කියොත් අර තුන්වෙනි රූපයේ මැද තිබ්බ තිත පොඩ්ඩක් උඩට ඇවිත් අර ඉරගාවට ඇවිල්ලා. ඒ වගේම අවසාන රූපෙටත් කියොත් ඒකෙත් අර හතරවන රූපයේ මැද තිබ්බ තිත පල්ලයට ඇවිල්ලා ඉරගාවට ඇවිල්ලා. එහෙනම් රටාව පැහැදිලි. අපේ පිළිතුරු රූපය මොකක්ද වෙන්නේ? මේ පස්වනි කොටුවේ ඉරේ තියෙන තිත මැදට වෙලා කොටුව මැද තිත තියෙන රූපයක් තමයි අපේ පිළිතුරු රූපය වෙන්නේ. එහෙම රූපයක් මේ උත්තර හතරේ තියෙනවද? පළවෙනි රූපය ගත්තොත් ඉර උඩ තමා තිත තියෙන්නේ. දෙවෙනි රූපෙට කියොත් කොටුව මැද තමා තිත තියෙන්නේ. එහෙනම් අනිත් ඒවා බලන්න දෙයක් නැහැ. ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ. දෙවෙනි එක. දෙවෙනි එකේ මේ පළවෙනියට තියෙන තරුව මෙන්න මෙහෙට එද්දී තරු දෙකක් වෙලා. ඉතින් දෙක මේ පැත්තට එද්දි තුනක් වෙලා. එහෙනම් තුන මේ පැත්තටදී රටාවට අනුව කීයක් වෙනවද? හතරක් එනවා. එහෙනම් තරු හතරක් තියෙන උත්තරයක් අපේ උත්තර හතරේ තියෙනවද? බලන්න. ඔව් තියෙනවා. දෙවෙනි එක තමයි එහෙනම් අපේ උත්තරේ වෙන්නේ. තුන්වෙනි එක. තුන්වෙනි එකේ අපිට දීලා තියෙන්නේ අකුරු රටාවක්. ඉතින් මේ රටාව විසඳන්න නම් අපිට ඉංග්‍රීසි හොඩිය ඕන වෙනවා. ඉතින් ඉංග්‍රීසි හොඩිය ඒ වලින් ඉඳන් ඉසෙට් වෙන වෙනකන් පැත්තකින් මේ විදිහට ලියා ගන්න. දැන් මේ රටාවේ තියෙන විදිහට මේ හොඩිය ලකුණු කරගෙන යන්න. මුලින්ම ML වෙලා. දැන් අපි M වල ඉඳන් L ට යමු. M වල ඉඳන් එකක් උඩට ගිහුවම තමයි අපිට L හම්බෙන්නේ. දැන් L N වෙලා. L වල ඉඳන් දෙකක් පල්ලෙහාට ආපුවම තමයි අපිට N හම්බෙන්නේ. ඊට පස්සේ N K වෙලා. N වල ඉඳන් තුනක් උඩට ගිහුවම තමයි අපිට K හම්බෙන්නේ. ඊට පස්සේ K O වෙලා. K වල ඉඳන් හතරක් පල්ලෙහාට ගිහුවම තමයි අපිට O හම්බෙන්නේ. ඊට පස්සේ O J වෙලා. O වල ඉඳන් පහක් උඩට ගිහුවම තමයි අපිට J හම්බෙන්නේ. එහෙනම් මේ රටාවට අනුව J වල ඉඳන් කොහෙටද යන්නේ? අපිට O වල ඉඳන් උඩට ගිහුවම තමයි J හම්බුනේ. එහෙනම් අපේ උත්තරයට යන්න නම් J වල ඉඳන් පහළට තමයි එන්න ඕන. O වල ඉඳන් පහක් උඩට ගිහුවම තමයි J හම්බුනේ. එහෙනම් රටාවට අනුව J වල ඉඳන් කීයක් පහළට එන්න ඕනද? 6ක් පහළට එන්න ඕනේ. එහෙම පහළට ආපුවම අපිට හම්බෙන්නේ P. P කියලා උත්තරයක් අපේ උත්තර හතරේ තියෙනවද? ඔව් තියෙනවා. තුන්වෙනි එක තමයි අපේ උත්තරේ වෙන්නේ. දැන් අපි මේ තුන්වෙනි එකේදී හදපු රටාව වගේම රටාවක් පස්වෙනි එකෙත් තියෙනවා. ඒකත් හදනවා අපි හතරවෙනි ප්‍රශ්නට යන්න. ඒකෙත් අපි මුලින්ම කරන්න ඕනේ මේ රටාව මොකද්ද කියලා අඳුරගන්න එක. දැන් අපි A ඉඳන් B ට යන්. A වලින් ඉඳන් එකක් පල්ලෙහාට ආපුවම තමයි B හම්බෙන්නේ. ඒ වගේම දැන් B ඉඳන් D ට යන්. B ඉඳන් දෙකක් පල්ලෙහාට ආපුවම තමයි D හම්බෙන්නේ. ඒ විදිහට D වලින් ඉඳන් G ට යනවා. D වලින් ඉඳන් තුනක් පල්ලෙහාට ගිහුවම තමයි G හම්බෙන්නේ. G වලින් ඉඳන් K ට යනවා. G ඉඳන් හතරක් පල්ලෙහාට ගිහුවම තමයි K හම්බෙන්නේ. අවසානට K ඉඳන් P ට යනවා. K වලින් ඉඳන් පහක් ගිහුවම තමයි අපිට P හම්බෙන්නේ. දැන් මේ රටාවට අනුව P වලින් ඉඳන් කීයක් පහළට එන්න ඕනද? 6ක් එන්න ඕනේ. එහෙම P වලින් ඉඳන් 6ක් පල්ලෙහාට ආපුවම අපිට හම්බෙන්නේ V. එහෙම V කියලා උත්තරයක් අපේ උත්තර හතරේ තියෙනවද? ඔව් තියෙනවා. පළවෙනි උත්තරේම V තියෙනවා. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නෙට හරිම උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ වෙන V. හරි. දැන් අපි හතරවෙනි සංඛ්‍යා රටාවට යන්න. මෙතන මේ සංඛ්‍යා රටාවම එක කියන එක මෙන්න මෙතෙන්ට ආපුවම දෙක වෙලා.
දෙක මෙතෙන්ට අපම 3 වෙලා එකින් එක වැඩි වෙලා ඒවගේම මේ 10 කියන එක මෙතෙන්ට අපහු 9 වෙලා එනම් මේ 9 මෙතෙන්ට අපහම කීයද වෙන්න ඕන එකින් එක අඩුවෙන්ට ඕනේ 9 එයක් අඩු 9 8යි 8යි කියල උත්තරයක් අප උත්තර හතර තියෙනවද ඔවු තියෙනවා හතරවෙනි උත්තරේ තමයි අපේ උත්තරේ වෙන්නේ ඔන්න දැන් අපිට ප්‍රශ්න අංක 6 ඉඳන් 8 දක්වා තර්කන ගැටලුවත් තමා දීලා තියෙන්නේ මේ ගැටලුව අපි කොහොමද විසඳන්නේ මුලින්ම අපි ගැටලුව කියන්නයකෝ පිටත්වීමට නියමිත ගුවන් යාන 7ක් ඇත ඒවායේ ගුවන් යාන අංක වනුයේ අංක 101 සිට 107 දක්වාය මෙම ගුවන් යාන පහත දැක්වන පිළිවෙලට පිටත්වීමට නියමිතය ඔන්න දැන් අපිට කොන්දේසි 4කොත් දීලා තියෙනවා ඒ කොන්දේසි 4 කියවන්ට කලින් අපි මුලින්ම ප්‍රශ්න කියවගනිමු හය ප්‍රශ්නය කියනවා ගුවන්්‍යානා පිටත්වීමේ නිවැරදි පිළිවෙල කුමක්ද කියලා අපෙන් හන්නේ ගුවන්්‍යානා පිටත්වීමේ පිළිවල්න්නේ ඒ පිළිවෙල දැන් අපි මේ කොන්දේසි වලින් හාගමු ඔන්න පළවෙනි කොන්දේසියෙන් කියනවා ගුවන්්‍යානා අංක 101 නියත වශයෙන්ම වෙනත් ගුවන්්‍යානා දෙකකට කලින් පිටත්විය යුතුයි කියලා ඒකන්නේ මේ 101වෙනි ගුවන්්‍යානයේ තියෙන්ට ඕනේ තවත් ගුවන්්‍යානා දෙක්කට කලින් ඒකැන මේ ගුවන්්‍යාන 7ක් තියෙනවන මෙතන එතකොට මේ 101 කියන ගුවන්්‍යානයේ තියෙන්ට ඕනේ 5 වනි ස්ථානයේ දැම් බලන්ට මේ උත්තර 4 5 වනි ස්ථානයේ 101 තියෙන්නේ මොන උත්තරවලද කියලා මුලින්ම පළවෙනි එක මේකේ 5 වනි ස්ථානයේ 101 තියෙනවා ඊට පස්සහෙන් තව ගුවන්්‍යානා දෙකක් තියෙනවා 105 107 ඒ කියන්නේ ඒක අවුලක් නෑ ඊට පස්සේ දෙවැනි එක දෙවැනි එකෙත් 5 වනි ස්ථානයේ 101 තියෙනවා ඊට පස්සහෙන් ගුවන්්‍යානා දෙකක් තියෙනවා තුන්වෙනි එක තුන්වෙනි එක 101 තියෙන්නේ පළවෙනියට ඊට පස්සයි ගුවන්්‍යානා කියත් තියෙනවද ගුවන්්‍යානා 6ක් තියෙනවා ඒ කියන්නේ අපිට ඒ උත්තරේ අයින් කරන්න පුළුවන් හතරවෙනි එක හතරවෙනි එකෙත් පස්වෙනියට 101 තියෙනවා දැන් අපි දෙවැනි කොන්දේසියට යන් ගුවන්්‍යානා අංක 107 පිටත්වී යුත්තේ ගුවන්්‍යානා අංක 102ට පෙරලු ඒ කියන්නේ මේ 107 තියෙන් ඩෝනේ මේ 102ට කලින් එහෙම තියෙන උත්තර අපේ මේ උත්තර තුනේ තිනවද බලන්ඩ පලවෙනි එක පලවිනි එක 107 තියෙන්නේ අන්තිමේට ඒ අපිට අයින් කරන්න පුළුවන් මොකද 107 තියෙන් ඩෝන්නේ 102ට කලින් නිසා ඊට පස්සේ දෙවනි එක දෙවනි කියන ප්‍රශ්නයක් නෑ 102ට කලින් 107 තියෙනවා ඊට පස්සේ හතරවෙනි මේක කරන්න කොට ඒකෙත් 102කට කලින් 107 තියෙනවා ඒකත් අවුලක් නෑ දැන් තුන්වනි කොන්දේසිය බලන්ට තුන්විනි කොන්දේසිට කියනවා අපිට ගුවන්්‍යානා අංක 103 පිටත්වය යුත්තේ ගුවන්්‍යානා අංක 104 පිටත් වූ වහමුළු ඒ කියන්නේ අනිවාරෙන් 104ට පස්සේ 103 තියෙන් ඩෝනේ එහෙම තියෙන උත්තර මේ උත්තර දෙකෙන් තියෙනවාද මුලින්ම දෙවනි එක බලන්ට දෙවැනි අපේ උත්තරේ 103ට පස්සෙනේද 104 තියෙන්නේ හරිනම් තියෙන් ෝන 104ට පස්සේ 103 එකන්නේ මේ උත්තරය අපිට අයින් කරන්න පුළුවන් එතකොට අපිට ඉතුරු වෙන්නේ එක මේක උත්තරයයි ඒ උත්තරේ 104ට පස්සේ 103 තියෙනවා එකන්නේ ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ දැන් අපි හත්වෙන් ප්‍රශ්නටයම් හත්තන් ප්‍රශ්නයෙන් අපෙන් අහනවා පාත දෙක්වන ඒවයි අවසානයට පිටත් නොවිය හැකි ගුවන්්‍යානාවන්නේ හරි දැන් අපි කොන්දේ සිටික බලාගෙනයම් පළවෙනි කොන්දේසිය කියනවා ඔන්න ගුවන්්‍යානා අංක 101 නියත වශයෙන්ම වෙනත් ගුවන්්‍යානා දෙකකට කලින් පිටත් වී යුතුයි කියලා ඒ ඇන්නේ මේ 101 කියන ගුවන්්‍යානයේ අවසානට පිටත්වෙන්ට විදිහක් නෑ එකන්නේ මේ අපේ උත්තරේ 101 අනිවාරෙන් තියෙන් ඕන 101 තියෙන උත්තර මේ උත්තර හතර තියෙනවද ඔවු හතරම 101 තියෙනවා හරි දැන් අපි දෙවනි කොන්දේසිටය දෙවැනි කොන්දේසිය අපිට කියනවා ගුවන්්‍යානා අංක 107 පිටත් විය යුත්තේ ගුවන්්‍යානා අංක 102ට පෙරලු ඒ කියන්නේ අනිවාරෙන් 102ට කලින් 107 තියෙන්ට මෝනේ ඒ නිසා 107 අවසාන්ට පිටත්වෙන්ට විදියක් නෑ 107 මේ උත්තර හතර තියෙනවද 107 නම් උත්තර හතරේ නෑ එතකොට මේ 102 කියන ගුවන්්‍යානයේ අවසාන්ට පිටත්වෙන්ට පුළුවන් නොවෙන්ට පුළුවන් එක අපිට හරියටම කියන්න බෑ හරියනම් අපි තුන්වැනි කොන්දේ සිටයංකෝ තුන්වැනි කොන්දේ සිට කියනවා ගුවන්්‍යානා අංක 103 පිටත්වේ යුත්තේ ගුවන්්‍යානා අංක 104 පිටත් වූ වහමුළු ඒ කියන්නේ මේ 104 කියන ගුවන්්‍යානය තියෙන් ඩෝනේ 103ට කලින් ඒ කියන්නේ මේ 104ත් අවසානට පිටත්වෙන්ට තියක් නෑ ඒ කියන්නේ මේ 104 කියන එකත් අපේ උත්තරේ තියෙන් ඩෝන එහෙම උත්තරයක් තියෙනවද
දැන් අපි තහවුරු කරගත් ඒවගේ අවසාන්ට පිටත්වෙන්ට බැරි ගුවන්්‍යයාන මොනවද 101 ගුවන්්‍යානී 104 ගුවන්්‍යානී ඒ ගුවන්්‍යාන දෙක තියෙනවද බලන්ඩ මේ උත්තර අතරයි පලවෙනි උත්තරේ නෑ දෙවනි උත්තරෙත් නෑ තුන්වනි උත්තරේ නම් තියෙනවා 104යි ඒවගේම හතරවෙනි උත්තරෙත් තියෙනවා 104යි හරිහෙන දැන් අපි නම් අන්තිම කොන්දේසට ඇතියංකෝ ගුවන්්‍යාන අංක 105 හෝ 103 අවසාන්ට පිටත් විය නොහැක ඒකන්නේ 105 හරි 103 හරි අපි මේ දැන් ඔයාගත් උත්තර දෙකේ තියෙනවනම් හරි 105 නෑ 103 නම් අපේ උත්තර දෙකෙන් තුන්වෙනි උත්තරේ තියෙනවා ඒනම් අවසාන්ට පිටත්වෙන්ට බැරි ගුවන්්‍යාන මොනවද 101 103 104 කියන ගුවන්්‍යන්න ඒ කියන්නේ තුන්වෙනි එක තමයි අපේ උත්තරේ වෙන්නේ දැන් අපි අටවනි ප්‍රශ්නයන් අටව ප්‍රශ්නයෙන් අපිට කියනවා පහත දක්වන ඒවායින් නිවැරදි පිටත්වීමේ පිළිවෙල නොවන්නේ පොඩ්ඩක් පලවෙනි උත්තරේ දිහා පොඩ්ඩක් බලන්ඩ ඔහොමයන්ටකෝ තුන්ගනි කොන්දේසියට තුන්ගනි කොන්දේසිය කියනව නේද ගුවන්්‍යාන අංක 103 පිටත්වය යුත්තේ ගුවන්්‍යාන අංක 104 පිටත් වූ වහම කියලා ඒ කියන්නේ මේ 104 තියෙන් ඩෝන 103ට කලින් ඉතින් මේ පලවෙනි එකේදී 103ට කලින් 104 තියෙනවද නෑ 104ට කලින් නම් 103 තියෙනවා ඒ කියන්නේ මේක තමයි වැරදි උත්තරේ වෙන්නේ ඒ කියන්නේ වැරදි පිළිවෙල වෙන්නේ මේක ඒ කියන්නේ මේ ප්‍රශ්නයට හරි උත්තරේ වෙන්නේ පලවෙනි උත්තරේ හරියන අපි ඊළඟල්ලුවටත් යම් මේක අපිට කරන්නට තියෙන්නේ මේ පලවෙනි කොටුටිකේ තියෙන රූපවල තියෙන්නේ මේ වස්තුව ඉහිලින් බලපුහම් පෙනෙන ආකාරය ඉතිං අපිට කරන්නට තියෙන්නේ එම වස්තුව පැත්තෙන් බලපුහම් පෙන් ආකාරයේ නිවැරදි රූපය අන්තුරගන්න එක ඒනම් අපි වැඩේට බහිමු මුලින්ම තියෙන රූපේ මුලින්ම තියෙන රූප තියෙන්නේ ලොකු රවමක් මැද කළුති තත් තියෙනවා ඒ කියන්නේ මේ වස්තුව මූර්තාකාර පාදමක් සහිත එකක් වෙන්ඩ ඕන ඒ වගේම උල්ලු මුදුනක් සහිත එකක් වෙන්ඩත් ඕනි මේ කළු තිතෙන් අදස් කරන්නේ උල්ලු මුදුනක් තියෙනවා කියන එක ඒනම් පෘර්තාකාර පාදමක් තියෙන උල්ලු මුදුනක් සහිත රූපයක් මේ උත්තර හතර තියෙනවද බලන්ඩ පලවෙනි රූපේ පලවින් රූපය වෘතාකාර හැටති පාදමන්නන් තියෙනවා හැබැයි උල්ලු හැඩයක් නෑ මුදුනත් තියෙන්නේ කොටු ආකාරයට ඒ කියන්නේ ඒක පෙන්ට බෑ දෙවෙන් රූපේ දෙවෙන් රූපයේ වෘතාකාර පාදමකුත් නෑ උල්ලු හැඩයකුත් නෑ එහෙනම් ඒක කොහොමටවත්ව වෙන්ට බෑ තුන්වෙන් රූපේ තුන්වේ රූපෙනම් වෘතාකාර පාදමක් තියෙනවා ඒ වගේම උල්වෙච්ච මුතුනකුත් තියෙනවා එකන්නේ ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ ඊළඟ රූපේ අපිට පේන්නේ කොටුවක් තියෙනවා එක මැන්තේ රවමත් තියෙනවා රවම වැද්දේ කළු තිරත් තියෙනවා මේ කළු තිතෙන් මං කල්න අදස් කර ඒකින් අදස් කරන්නේ උල්ලු මුදුනක් තියෙනවා කියන එක ඉතින් මේ හතරන රූපය බලන්නකෝ ඒකේ උල්ලු කූරක් වයකත් තියෙනවා ඒක හිටවලා තියෙනවා සිලින්ඩරයක් උඩ ඉතින් ඒ සිලින්ඩරේ හයි කරලා තියෙනවා කොටුවාකාරයේ පාදමකට ඉතින් මේ රූපෙයි අපේ පළවෙනි රූපෙයි හොඳට ගැලපෙනවා නේද ඒ කියන්නේ මේක තමයි අපේ උත්තරය වෙන්නේ ඊළඟ රූපලන්ඩ ඊළඟ රූපේ රුජුකෝනාශ්‍ර පාදමක් සහිත පිරමීඩයක් කපලා ඒක උඩ රුජුකෝනාශ්‍රයක් තියෙනවගේ තමයි අපිට මෙතැදි පෙන්නේ ඉතින් එහෙම රූප අපිට මෙතැදි පේන්නේ දෙකයි ඒ මේකයි විතරයි ඉතින් ඒ දෙක ගත්තහම අනි දෙක අපිට අයින් කරලා දාන්නට පුළුවන් දැන් අප මේ උටින් පිහින රූපේ මේ රූපය ගමකෝ ඉතිං අපිට මේ රූපේ රුජුකෝනාශ්‍ර පිරමීඩයක් උඩ රුජුකෝනාශ්‍රයක් තියෙනවා පේනවා ඒත් අපි උඩින් බලපු හම පේන රූපයේ මැද තියෙන ශෘජුකෝනාශ්‍රය අනිත්‍රේකත් එක්ක සම්බන්ධ වෙලා නෑනේද මේ රූපය සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේක වෙන්ට බෑ එතකොට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ රූපය විතරයි ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ ඊට පස්සේ දොළොස්වනි රූපේ දොළොස්වන රූපය අපිට පලහෙනටම තියෙන්නේ ත්‍රිකෝණාකාර පාදමක් සහිත පිරමීඩියක රූපයක් ඉතින් මේ රූපේ පැත්තෙන් බලපහම් පේෙන් රූපය මොකක්ද පලවෙන් රූපය බලන්ට ඒක කෝමට වත්ම වෙන්ට බෑනි දෙවෙන් රූපේ ඒකත් වෙන්ඩ බෑ තුන්වෙන් රූපේ ත්‍රිකෝණාකාර පාදම කෑඩයකුත් තියෙනවා පිරමීඩිය කෑඩයකුත් තියෙනවා එනම් ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ 13 රූපේ ඒකෙත් අපිට පේනවා රුජුකෝනාශ්‍රය පාදමක් සහිත පිරමීඩාකාර හැඩයක් උඩ තවත් රුජුකෝනාශ්‍රයක් තියෙන විදිය ඉතිං ඒ ලක්ෂණ තියෙන රූපයක් මේ රූප හතරෙන් අපිට පේන්නේ මෙන්න මේක විතරයි ඉතින් මේක රුජුකෝනාශ්‍රාකාර පාදමක් සහිත පිරමීඩාකාර හැඩයක් තියෙන්නේ උඩ රුජුකෝනාශ්‍රාකාර හැඩයකුත් තියෙනවා
එනම් මේක තමයි අපේ හරි මුත්තරය වෙන්නේ. දැන් අපි ඊළඟ ප්‍රශ්නට රජය විසින් ලෝකයේ දියුණුවමින් පවතින ප්‍රදේශයකට යැවීම සඳහා දූත පිරිසක් සූදානම් කරනු ලබයි. මේ සඳහා සාමාජිකෙන් සිව් දෙනෙකුගෙන් සමන්්‍යත කණ්ඩායමක් තෝරා ගැනීමට නියමිතය. එහි සාමාජිකෙන් දෙදෙනෙකු ඉංජිනීරුවන් විය යුතුය. දූත සේවේ සඳහා පාතදක්වන අය ඉල්ලුම් කළහ. මේක අපි තියෙන වැදගත් තොරතුරු හොයා ගණ්ඩෝනේ. මේක තියෙනවා එහි සාමාජිකින් දෙදෙනෙකු ඉංජිනීරුවන් විය යුතුයි කියලා. ඒ අපිට ගොඩක් වැදගත්වෙනවා. ඒ කියන්න මේ 4 දෙනාගෙන් යුත් මේ කණ්ඩායමේ දෙන්නෙක් අනිවාරෙන් ඉංජිනීරුවන් ගණ්ඩෝන. ඔන්න ඊට පස්ස අපිට දූත සේවයට ඉල්ලුම් කොරපය මේ විදියට පල්ලට දීලා තියෙනවා. අපිට යටින් කියනවා ගෘහ නිර්මාණ ශිල්පියා හා ඉංජිනීරවා එක්කො නොයිති. ඉතින් මේ කියන ඒවා අපි මෙතන සටහන් කරගෙන මෙයම්. මේක කියනවා ගෘහ නිර්මාණ ශිල්පියයි ඉංජිනීරුවයි එකට යන්න ඇල්ලු. කෞත්තයන් ගෘහ නිර්මාණ ශිල්පියා ඒ ඉංජිනීරුවා ඉතින් මේ දෙන්න එකට යන්නේ නෑ. ඒ අපි මේ විදියට සටහන් කරගමු. ඊට පස්සෙ කියනවා වෛද්‍යවරයා හා සාමාන්‍ය ඉංජිනේරුවරය එක්ක නොයිති කියලා. කෝතැන් වෛද්‍යවරයා D සාමාන්‍ය ඉංජිනේරුවරයා G. ඉතින් මේ දෙන්නත් එකට යන්නේ නෑ. ඊට පස්සේ අවසානට තියෙනවා ජීව විද්‍යාඥයා හා ගෘහ නිර්මාණ ශිල්පියා එකට යන්නේ නැල්ලු. කෝතැන් ජීව විද්‍යාඥයා B ගෘහ නිර්මාණ ශිල්පියා ඒ. ඉතින් මේ දෙන්නත් එකට යන්නේ නෑ. ඒකත් අපි මේ විදියට සටහන් කරගමු. දැන් අපි ප්‍රශ්නවලට පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා මේ සඳහා ඒ තෝරා ගත හොත් දූත පිරිසේ අනික් සාමාජිකයින් වන්නේ. දැන් ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියා. දැන් ඔය කට්ටිය දන්නවා අපි මෙතනදී සටහන් කරගත්තා. ඒත් එක්ක ඊට යන්න බෑ. ඊ කියන්නේ ඉංජිනේරුවා. එහෙනම් ඊ තියෙන උත්තර අපිට මෙතෙන්දී අයින් කරන්න පුළුවන්. පළවෙනි උත්තරේ ඊ නෑ. දෙවෙනි උත්තරේ ඊ තියෙනවා. ඒක නිසා අපිට ඒක අයින් කරන්න පුළුවන්. තුන්වෙනි උත්තරෙත් ඊ නෑ. හතරවෙනි උත්තරෙත් ඊ නෑ. හරි. දැන් මේ ඒත් එක්ක යන කණ්ඩායමේ දෙන්නෙක් අනිවාර්යෙන් ඉංජිනේරුවන් වෙන්න ඕනනේ. දැන් මේ දූත පිරිසේ ඔක්කොම ඉංජිනේරුවෝ ඉන්නේ 3 දෙනයි. ඉතින් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට මෙතෙන්දී යන්න බෑ. ඒ කියන්නේ ඊට. එහෙනම් අනිත් දෙන්නට තමයි මෙතෙන්දී යන්න වෙන්නේ. ඒ අනිත් දෙන්න කවුද? සාමාන්‍ය ඉංජිනේරුවා වෙන G, ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවා වෙන F. දැන් මෙතන F උයි G තියෙන උත්තරයක් තියෙනවද බලන්න. පළවෙනි උත්තරේ F විතරයි ඉන්නේ. එහෙනම් ඒක ගන්න බෑ. දෙවෙනි උත්තරේ දෙවනි උත්තරේ FG දෙන්නම ඉන්නවා. ඒ කියන්නේ ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය අපිට කියනවා ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවා ප්‍රතික්ෂේප වුවහොත් ප්‍රතික්ෂේප වන අනිත් අය නම්. ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවා කියන්නේ කවුද? F. F මෙතෙන් දෙන්නේ නැල්ලු. Fට එන්ට බැයි නම් අනිවාර්යෙන් ඊටයි Gටයි යන්න වෙනවා. EG යනවා කියන්නේ අනිවාර්යෙන් AD යන්නේ නැහැ. මොකද EG එක AD යන්නේ නැහනේ. AD කියන්නේ කවුද? ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියා. D කියන්නේ වෛද්‍යවරයා. දැන් මෙතන බලන්න ගෘහ නිර්මාණ ශිල්පියයි වෛද්‍යවරයා කියලා උත්තරයක් තියෙනවද කියලා. පළවෙනියට ඉන්නවා රසායන විද්‍යාඥයා පමණි. දෙවෙනියට ඉන්නවා රසායන විද්‍යාඥයා හෝ ජීව විද්‍යාඥයා. තුන්වෙනියට ඉන්නවා ගෘහ නිර්මාණ ශිල්පියා, රසායන විද්‍යාඥයා හා ඉංජිනේරුවා. හතරට ඉන්නවා ගෘහ නිර්මාණ ශිල්පියා හා වෛද්‍යවරයා. ඔන්න අපිට උත්තරේ හම්බුණා. 16 වෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය ඉංජිනේරුවා තෝරා ගතහොත් ආප්‍රකාශයෙන් කියනවා ජීව විද්‍යාඥයා තෝරා ගනි. ආප්‍රකාශයෙන් කියනවා ගෘහ නිර්මාණ ශිල්පියා තෝරා ගනි. ඉතින් අපෙන් අහනවා මේ ප්‍රකාශ දෙකෙන් සත්‍ය වෙන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි දැන් බලමු මේ සාමාන්‍ය ඉංජිනේරුවා එහෙම නැත්නම් G එකතු කරගෙන එකිනෙකට වෙනස් ආකාරයේ ටීම් කීයක් හදන්න පුළුවන්ද කියලා. දැන් Gත් එක්ක යන්න බැරි අනිත් කෙනා කවුද? D. ඒ කියන්නේ වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා නැතුව අනිත් හැම කෙනා එක්කම Gට යන්න පුළුවන්. හරි. එහෙනම් අපි ටීම් එක හදන්න පටන් ගමු. G C F A ඔන්න එක ආකාරයක්. අපිට තව ආකාරයකට G එකතු කරලා හදන්න පුළුවන් G C F B. තවත් විදිහකට හදන්න පුළුවන් G C E B. දැන් පොඩ්ඩක් අපි ආප්‍රකාශී කියවුවොත් ජීව විද්‍යාඥයා තෝරා ගනි. ඒ කියන්නේ සාමාන්‍ය ඉංජිනේරුවා තෝරා ගත්තොත් ආප්‍රකාශයෙන් කියනවා ජීව විද්‍යාඥයා තෝරා ගන්නවලු. ඒක හරිද? බලමු අපි. ජීව විද්‍යාඥයා කියන්නේ කවුද? B. එහෙනම් මේ පළවෙනි විදිහට Gත් එක එකතු වෙලා ටීම් එක හැදුවොත් එතන B නැත්තම් ජීව විද්‍යාඥයා තෝරාගෙන නෑනේ. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. එතකොට අපිට පළවෙනි උත්තරේ වෙන ආ පමණි කියන උත්තරය අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟ ප්‍රකාශනය ආ ප්‍රකාශනය ඒක කියනවා ගෘහ නිර්මාණ ශිල්පියා තෝරා නොගනී කියලා.
ගෘහ නිර්මාණ ශිල්පියා කියන්නේ කවුද ඒ දැම් මේ පලවිනි දිහට තේරුවොත් බලන්ට මෙතැන්දී ඒ තෝරගෙන නේද එතකොට මේ ආගෙන ගෘහ නිර්මාණ ශිල්පියා තෝරා නොගනී කියන ප්‍රකාශය අසත්‍ය වෙනවා එතකොට දෙවනියට තියෙන උත්තරේ පමණි කියන එක වැරදි වෙනවා එතකොට අපිට ඒ උත්තරේ කපල දාන්නට පුළුවන් ඊට පස්ස තියෙනවා තුන්වෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ තියෙනවා ආහෝ පමණී කියලා ඒ කියන්නේ මේ ප්‍රකාශ දෙකෙන් එකක් හරි සත්‍යවෙන්ට පුළුවන් කියලා තුන්වනි උත්තරෙන් කියනවා ඒක හරිද බලන්ඩ දැම් මේ පලවෙනි ආකාරය ගන්ට පලවෙනි ආකාරය අරගෙන මේ ආප්‍රකාශ ගන්ට මේක කියනවා ජීව විච්චාඥා තෝරා ගනී කියලා ඒකන්නේ බී තෝරා ගන්නවලු මේ පලවිනි විදිහට ගත්තොත් බී තෝරාගෙනද බී තෝරාගෙන නෑ එකන්නේ ඒ ප්‍රකාශය අසත්‍ය වෙනවා දැන් දෙවනි ප්‍රකාශය දෙවන් ප්‍රකාශයෙන් කියනවා ගෘහ නිර්මාණ ශිල්පියා තෝරාගන්න නැල්ලු එකන්නේ ඒ තෝරාගන්න නැල්ලු දැම් මේ පලවෙනි එකේද ඒ තෝරා ගෙනනේ එතකොට ඒ ප්‍රකාශයත් වැරදි වෙනවා ඒකන්නේ මේ ප්‍රකාශ දෙකම වැරදිවෙන්ට පුළුවන් එතකොට මේ තුන්ගිනි උත්තරෙත් වැරදි කියලා අපිට හරියටම කියන්න පුළුව තුන්ගිනි උත්තරෙන් කියන්නේ මේ ප්‍රකාශ දෙකින් එකක් හරි හරියනවා කියලන්න ඒත් මේ විදියට තෝරගත්තොත් එකක්වත් හරියන්න ෑනේ දෙකම වැරදි වෙනවා ඒක නිසා මේ අපිට උත්තරේ විදියට ගණඩ බෑ එම් බලපුහම අපිට ඉතුරු වෙන්නේ එක මේක උත්තරයි ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ දාගත්වෙන් ප්‍රශ්නය පහත ප්‍රකාශවලින් සත්‍යවිය යුත්තේ කවර ප්‍රකාශයද පළවෙන් ප්‍රකාශයෙන් කියනවා ජීහා ඒ යන දෙදෙනාම දූත පිරිසට කිසි විටක ඇතුළත් තිය නොහැක බලන්ට ජීට ඒටයි එකට යන්ට බැයිදි කියලා බලන්ට මෙතන ජයේ එකට ඉන්නවා ඒ කියන්නේ ඒ ප්‍රකාශයා සත්‍යයි එදකොට අපිට ඒක අපිට කපල දාන්න පුළුවන් දෙවනි එකෙන් කියනවා සීහා ඊ යන දෙදනාම දූත පිරිසට කිසි විටක ඇතුළත් විය නොහැක ඇත්තද මේ බලන්ඩ පොඩ්ඩක් බලන්ඩ මෙතන සීහායි දෙන්නම ඉන්නවා එකන්නේ මේ ප්‍රකාශයත් අසත්තේ එතකොට අපිට ඒ උත්තරෙත් කපල දාන්න පුළුවන් ඉට පස්සේ තුන්ගින උත්තරේ කියනවා FC යන දෙදෙනාම සැම විටම දූත පිරිසට ඇතුළත්ව සිටිය හැක හැම වෙලීම FTයිට එකටඉට පුළුවන්ද බලන්ඩ මෙතනක් FC එකට ඉන්නවා මෙතනත් ඉන්නවා හැබැයි මෙතන F නෑ නේද C විතරයින්නේ එතකොට ඒ ප්‍රකාශයත් අසත්‍යයයි එතකොට අපිට ඒ උත්තරේ කපල දාන්න පුළුවන් එහෙම කප්පහම අපිට ඉතුරු වෙන්නේ එකම එක උත්තරේ ඒ තමයි ඉහත කිසිවක් නොවේ කියන උත්තරේ එක තමයි අපේ උත්තරේ වෙන්නේ 18 වෙනි ප්‍රශ්නය වෛද්‍යවරයා තෝරා ගතහොත් සහ රසායන විද්‍යාඥයා ප්‍රතික්ෂේප වූහොත් එම කණ්ඩායම සමන්විත වන්නේ වෛද්‍යවරයා තෝරා ගත්තොත් වෛද්‍යවරයා කියන්නේ කවුද මෙතෙන්දී ඩීත් එක්ක ජීරයන්ට බෑ එහෙනම් අපි කරන්න ඕනේ ජීතියන උත්තර මෙතන කපල දාන්න ඕන තුන්වෙනි උත්තරේ ජීතියෙනවා ඒ කපන්ඩ පුළුවන් හතරවෙනි උත්තරේ ජීතියෙනවා ඒකත් අපිට කපන්ඩ පුළුවන් ජී කියන ඉංජිනේරුව නැත්තා අනිත් ඉංජිනේරුවරු දෙන්න මෙතන අනිවාරෙන් ඉන්ටෝනේ ඒ කියන්නේ ඒහා මෙතන අනිවාරෙන්ම ඉන්ඩෝන දැම් මේ පලවෙනි උත්තරේ දෙවනි උත්තරේ දෙකේම ඒහා දෙන්නම ඉන්නවා හරි දැන් අපි බලුම් මේ ඊට හරි එට හරි අනිත් කාත් එක්කොත් යන්ට වෙයිති කියලා දැම් මේ ඊට ඒත් එක්ක යන්ට බෑනේද එහෙනම් ඒ තියන උත්තරේ අපිට මෙතෙන්දී අයින් කරලා දාන්නට පුළුවන් එතකොට අප ඉතුරු වෙන්නේ එකම එක උත්තරයි ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ හරි හෙනම් අපි ඊළඟ ප්‍රශ්නටත් යන් පහත දෙක්කන එකනෙක සම්බන්ධතාවකින් යුත් වචනයුගලයක් හා අමතරව දෙනලත වචනයුගල හතරකි ඒ මුලින් ඇති වචනයුගලේ සම්බන්ධතාවය වඩාත් හොඳින් විස්තර කරන වචනයුගලේ තෝරන්න එහනම් අපි බලමු මුලින් තියෙන මේ වචනයුගලට ගැලපෙන වචනයුගලම කක්ද කියලා මුලින්ම තියෙනවා තුවාය වේලීම කොන්්ඩෙකට වතුරට හම ඒක තුවායෙන් පියදාලා වේල්න එකන කරන්නේ එහෙනම් තුවායෙන් කරන කාරය තමයි වේලීම එහෙනම් පහලින් තියෙනව බලන්ඩ කිසියම් බාණ්ඩෙකුයි එකින් කරන කාර්යය අතර සම්බන්ධතාවයක් තියෙන උගලය මුලින්ම තියෙනවා පැන්සලයි කොළේයි පැන්සලින් කරන කාරය නෙවෙනි කොලේ එහින්ද ඒක ගැලපෙන්නේ නෑ දෙවනට තියෙනවා ගුවන් විදුලි යන්ත්‍රයයි විතුලිය ඒකත් ගැලපෙන්නේ නෑ ඉළඟට තියෙනවා පොතයි කවරයයි ඒකත් ගැලපෙන්නේ නෑ ඔන්න අන්තිමයට තියෙනවා බෙහෙතයි සුවයයි අපි බෙහෙතකින් කරන කාර්යමකක්ද සුවේ ලබන එක එහෙනම් ඒක තමයි අපේ ගැලපෙනම යුගලේ වෙන්න ඊලා එක හිම කැටිය හිම වැටෙන්නේ කැටි විදිහට දැන් ඒ විදියට බැලුවොත් ඒකට ගැලපෙන යුගලේමකක්ද මුලින්ම තියෙනවා කිරි බාල්දිය ඒ ගැලපෙන්නේ නෑනේ ඊළඟට තියෙනවා වැස්ස වැහි බින්දු
වැස්ස වැටෙන්නේ වැහි බින්දුව දිට අන්න ඒක ගැලපෙනවා එන ඒක තමයි අපේ උත්තරේවෙන්. ඔන්න ඊළඟට තියෙනවා නගරාධිපති නගරය. නගරේ පාලකයා නගරාධිපති. ඒනම් විද්‍යාලයේ පාලකයා ශිෂ්‍යයා නෑ. ජාතිය පාලකයා ජනාධිපති. ඔවු එන ඒක තමයි උත්තරේ වෙන්නේ. නීතිඥා විනිච්චකරු. එකම ශේෂත්‍රයේ ඉන්න එකනෙකට වෙනස් තනතුරු දෙකක්. නීතිඥවරයාට වඩා උසස් විනිශ්චකරු. ඒනම් පාලි ඊට සමාන යුගල මොනවද තියෙන්නේ. මුලින්ම තියෙනවා මව දියනිය ඒවා තන තුරණවෙනි එහින්ද ඒක ගණ්ඩ බෑ. ඊළඟට තියෙනවා ලුතිනන් හමුදාව. ලුතින කියන්න තන්තුරක් පැයි හමුදාව කියන්න තනතුරක් නෙවේ. ඒක නිසා ඒක ගන්ටත් බෑ. ඔන්න ඊට පසි තියෙනවා කතිකාචාර්ය මහාචාර්ය. මේ දෙක විශ්වවිද්‍යාල ශේෂත්‍රයේ තියෙන තනතුරු දෙකක්. කතිකාචාර්යවරයාට වඩා උසස් මහාචාර්යවරයා එනම් මේක තමයි ගැලපෙන මුත්තරේ වෙන්නේ. 23 වෙනි එක 23 කියනවා දෙදරීම ශබ්දය. දෙදරනකොට ශබ්දයක් කෙනවා. ඒන ඒකට ගැලපෙන යුගලේමකක්ද මුලින්ම තියෙනවා නාද කිරීම සීනුව ඒ ගැලපෙන්නේ නෑ. දෛරිය ශක්තිය ඒ ගැලපෙන්න්නෙත් නෑ. දූවිලි හුණු ඒ ගැලපෙන්න්නෙත් නෑ. ගුරුත්තාකර්ශණය ඇදීම අන්න ඒක නං ගැලපෙනවා. ගුරුත්වාකර්ශය නිසා තමයි ඇදීමක් සිද්ධ වෙන්නේ. එනම් ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ. 24වෙනි ප්‍රශ්නය ජලය අයිස්. ජලය සිසිල් වෙලා ගණතත්වයට පත්වන හම අයිස් බවට පත්වෙනවා. එහනම් මේ සිද්ධියට ගැලපෙන යුගලේමකක්ද. පිරිසිදු කිරීම ඉටි ඒ ගැලපෙන් ෑනි. කැලය මාළුවා ඒ ගැලපෙන්න්නෙත් නෑ. නැවුම් මිදුණු නැවුම් කිරිගත්තොත් මේ කිරී යම් ක්‍රියාවට ලක් කලා ගනවන හම මිදුණු කිරිබාට පත්වෙනවා. ඒ සම්බන්ධරාව අපිට මෙතෙන්දි ගණඩ පුළුවන්. එහෙම බලපුහම මේක තමයි නිවැරදිම් පිළිතුර වෙන්නේ. 25 විභාගය වංචා කිරීම. විභාගයක් අතරතුර වෙන්ට පුළුවන් නීති විරෝධී ක්‍රියාවත් තමයි වංචා කිරීම කියන්නේ. ශේෂත්‍රය හා ඊට අදාළ දූෂිත ක්‍රියාව. එහෙනම් මේ සම්බන්ධාවට ගැලපෙන යුගලය පල්ලෙ හැම්මකක්ද. ව්‍යාපාරය කිවිසුම ඒ ගැලපෙන්නේ. පින්තාරු කිරීම ප්‍රතිලාබේ ඒ ගැලපෙන්ඩෙත් නෑ. දේශපාලනය අල්ලස. දේශපාලන ශේෂත්‍රයේ බහුලවම සිද්ධ වෙන්න පුළුවන් දූෂිත ක්‍රියාවත් තමයි අල්ලස් ලබාගැනීම කියන්න. එ ඒක තමයි අපේ හරියන මුත්තරය වෙන්නේ. 26 සලාද ගස මුදුන. සලාද ගසේ අපි කන්නේ මුදුනේ ඉඳා. ඒන එහෙම් බැලුවොත් ගැලපෙන යුගලේ මොකක්ද. මාංශ ශරීරය ඒ ගැලපෙන්න්නෙන්නේ කුකුල් මස් මාංශ ඒ ගැල්පෙන්න්නෙත් නෑ. ශල්ල වෛද්‍යවරයා ශල්ලි කර්මය ඒ ගැලපෙන්න්නෙත් නෑ. කෙසෙල් ඇවරිය අපි කෙල් ගහේ ඇවරියෙන් ගෙඩි කටය තමයි කෙල්කන්න. එනම් ඒක තමයි හරියන් මුත්තරෙවෙන්. 27 ලොම් කබාය. කබාය හදන්නේ ලොම් පාච්චි කරලා එහෙම් බැලුව ගැලපෙනම උගලේමකක්ද. නයිලෝන් හදන්නේ කප් පාච්චි කරලා ඒ ගණ්ඩ බෑ. ආවරණය හදන්නේ උණුසුම් පාච්චි කරලා ඒ ගණ්ඩත් බෑ. හැට්ටේ හදන්නේ සේද පාච්චි කරලා ඒකනම් ගණඩ පුළුවන්. එන ඒක තමයි අපේ උත්තරේ වෙන්නේ. 28 නැමෙන සුළු නැම්ම. නැමෙන සුළු කියන්නේ ලක්ෂණයක් එහි ප්‍රතිඵලය තමයි නැමීම කියන්නේ. එහෙම් බැලුවොත් ගැලපෙන යුගලේමකක්ද. වීදුරු පිපිරීම. වීදුරු කියන ලක්ෂණයක් නෙවෙනි එහින්දා ඒ ගණ්ඩ බෑ. මුවහත් සීරීම ඒකත් මේ සම්බන්ධයට ගැලපෙන්නේ නෑ. දැරීම සීතල් ඒක කොහොමටවක් ගැලපෙන්නේ ඇනි. මෘදු කැඩීම මෘදු කියන්නේ ලක්ෂණයක් එහි ප්‍රතිඵලය තමයි කැඩීම. එක කියන්නේ මේක තමයි හරිම උත්තරේ වෙන්නේ. 29 පට්ටිය එලදනු. එලදෙනුන් සමූහයක් එකට ඉන්න විට අපි එකට එලදනුම් පට්ටියක් කියල කියනවා. එහෙනම් ඒ විදිහට බැලුවොත් ගැලපෙනියු කළේමකක්ද. බන්දේසිය බිත්තර බිත්තර තබන බාණ්ඩයක් මිස සමූහයක් නෙවේ. එහින්දා ඒක ගණ්ඩ බෑ. එහෙනම් රැල බැටලුවන් බැටලුවන් සමූහයක් එකට සිටිනවට ඒ අපි බැටරු රැලක් කියලගෙනවා. එක කියන්නේ මේක තමයි ගැලපෙන මුක්තරේ වෙන්නේ. 30 කඩය කෙසෙල්. මෙතන අපි කෙසෙල් කඩය කියල ගත්තොත් මේක කෙසෙල් ගබ්ඩා කරලා තියෙන ස්ථතිකව පරිහරණය සඳහා පවතින ස්ථානය. ඉති මෙහෙම බැලුවොත් ගැලපෙනම යුගලේ මොකක්ද. පලවෙනි එක බැංකුව මුදල්. බැංකුවක මුදල් නිකම්ම ගොඩගසා තියෙන ස්ථානයක් නෙවෙයි. එනිසා ඒක ගණ්ඩ පෑ. ඊළඟට පැලතවාන පැල. මෙතන පැල ගබඩා කිරීම විතරක් නෙවේ නිෂ්පාදනය වාදනය ඔක්කොම සිද්ධ කර හිතා ඒක ගණ්ඩත් බෑ. ඊළඟට තියෙනවා කායවාදන සංකමය සෞඛ්‍ය ඒක කොමටවත් ගණ්ඩ බෑනි. අවසානට තියෙනවා පාසල පොත්.
පාසලක තියෙන පොත් ගත්තොත් ඒවා අලුතින් මුද්‍රණය කරන්නේ හෝ නිෂ්පාදනය කරන්නේ නෑ. පිටතින් ගන්න පොත් එහි ගබඩා කරලා පරිහරණය සඳහා තමයි පාච්චි කරන්න. ඒ නිසා ඒක තමයි ගැලපෙන මුත්තරේ වෙන්නේ. 31. මාළුවා කොරපොතු. මාළුවාගේ බාහිරින් ආවරණය වෙලා තියෙන්නේ කොරපොතු වලින්. එහෙම ගත්තොත් මොකක්ද හරියටම ගැලපෙන්නේ. සීබ්‍රා සත්තහම්. ඔවු සීබ්‍රගේ බාහිරින් ආවරණය වෙලා තියෙන්නේ සත්තහම් වලින්. හරි ඉතුරුටිකත් බලමු අපි. කිකිලිය මාංශ ඒ ගැලපෙන්නේ නෑ. එළුවා එළුමස් ඒ ගැලපෙන්නෙත් නෑ. එල දෙන කිරි ඒ ගැලපෙන්න්නෙත් නෑ. එනම් අප උත්තර වෙන්නේ 32. දිදාලය ඇඟිල්ල. දිදාලය කියලා කියන්නේ මොකක්ද රෙදිමානකොට ඇඟිල්ලේ ඉදිකටුව ඇනීම වලක්වන්ට ඇඟිල්ලට පලදින ආවරණය තමයි දිදාලය කියන්නේ. ඉතින් මේක ඇඟිල්ල කුරාවටම දාන්න ඇඟිල්ලේ උඩු කොටසට විතරයි දාන්නේ. එහෙනම් මේ සම්බන්ධාවට ගැලපෙන උගලේ මොකක්ද. ආරක්ෂක ඇඳුම ශරීරය. ආරක්ෂක ඇඳුමෙන් මුළු ශරීරය ආවරණය වෙනවනේ. ඒක නිසා මේක ගණ්ඩ බෑ. ඊළඟට තියෙනවා තොප්පිය හිස. මේකනං අපේ උත්තරයට හරියටම හරි වගේ නේද. තොප්පිය පලඳින්නේ ශරීරයේ ඉහළම අව්‍යවය වෙන හිස මුදුන වැසෙන විදිහට. ඉතින් දිදාලයක් පැළඳුවේ ඇගිලි මුදුන වැසෙන විදිහටනේ. ඇගිල්ලට දිදාලේ දැම්ම කියන්නේ නිකං හරියට ඇගිල්ලට තොප්පයක් දැම්ම වගේනේ. එක නිසා මේක තමයි හරියටම හරියන උත්තරේ වෙන්නේ. හරිහෙන අපි දැන් ඊළං ගැල්ලෝටත් යම්. එක්තරා හෝටලයක එකට වාඩිවී සිටින සංචාරකයෙන් සය දෙනෙකි. ඔහු ABCDE හා F වෙති. මෙම සියල්ම සංචාරයකෝ එකම භාෂාවන් කතානො කරති. නමුත් කියලා ඔන්න අපිට තොරතුරු කිහිපයක් දීලා තියෙනවා. ඊට පස්ස අපේ පළවෙන් ප්‍රශ්නයෙන් අහනවා මෙම සංචාරකයන් වැඩියෙන්ම කතා කරන භාෂාව වන්නේ. හරිහෙන අපි ඒ භාෂාව හොයාගමු. මේ වගේ තොරතුරු විශ්ලේෂණ ගැටලුවලදී කරන්ට තියෙන ලේසින්වෙන්ම ඉක්මම වැඩේ තමයි කොටු දෙලක් මගින් මේ විශ්ලේෂණය සිද්ධ කරන එක. අපි එනම් බලමු ඒ වැඩේ කොහොමද කරන්න කියලා. දැම් මේ හෝටලන්න සංචාරකය කවුද ABCDEF කියන සංචාරකයෝ. ඒ කට්ටිය අපි මේ විදිහට ලියාගන්නවා. එතකොට මේ කට්ටිය කතා කරන භාෂාමනවාද ඉංග්‍රීසි ප්‍රංශ ඉස්පාඥ සීඩන් ජර්මන්. ඉති ඒටිකත් අපි මේ විදිහට සටහන් කරගන්නවා. ඉතින් මේ ඔක්කොම දැන් අපි මෙන්න මේ විදිහට කොටු දැලක්ක තොටදාගන්නවා. දැන් අපිට තියෙන්නේ අර තියෙන තොරතුරු එකින් එක කියවලා මේ කොටු දැල ඇතුළේ ලකුණු කරන්න යන එක. එහෙනම් අපි වැඩේ පටන්ගමු. පළවෙනි තොරතුරෙන් කියනවා AHD කතා කරනුවේ ඉංග්‍රීසි ප්‍රංශ හා ඉස්පාඥ භාෂා පමණයිලු. දැන් අපිට කරන්න තියෙන්නේ මේ AD කතා කරන භාෂාවලට අදාළ කොටුව ඇතුළින් හරි ලක්ුණු දාංයන එක. මෙන්න මේ විදිහට ඉංග්‍රීසි කතා කරනවා ප්‍රංශ කතා කරනවා ඉස්පාඥ කතා කරනවා. ඊට පස්සේ AD කතා කරන්න ඇති අනිත් කොටුවලට මෙන්න මේ විදියට කතිර ලකුණු දාගන්නවා. එහෙනම් ඔන්න හොමයි මේ තොරතුරු මේ කොටු දැල ඇතුළ ලකුණු කරන්නේ. ඉතිරි තොරතුරු ටිකත් මේ විදියට අපි ලකුණු කරගෙනයා. දෙවනි තොරතුරේදි කියනවා බී කතා කරනුවේ ඉංග්‍රීසි ප්‍රංශ හා ස්වීඩන් භාෂාවල්ලු. එහනම් බී කතා කරන මේ භාෂාවලට අදාළ කොටුව ඇතුළෙන් දැන් අපි හරි ලකුණ දාංයන්. ඉංග්‍රීසි කතා කරනවා ප්‍රංශ කතා කරනවා ස්වීඩන් කතා කරනවා. එනම් අනි භාෂා කතා කරන්න නැති නිසා මේදියට කතිර ලකුණ ඒ වටදාගන්නවා. තුන්ගනි තොරතුරේදි කියනවා සී කතා කරනුවේ ජර්මන් හා ස්පාන්‍ය භාෂා පමණයිලු. එනම් සීට අදාළ කොටුව ඇතුළේ ජර්මන් භාෂාවටත් ඉස්පාඥ භාෂාවටත් මේ විදියට හරි ලකුණ දාගන්නවා. ඉතිරි කොටුවලට මේ විදියට කතිර ලකුණ දාගන්නවා. හතරනි තොරතුරේදි කියනවා ඊ කතා කරනුවේ ඉස්පාඥ භාෂාව පමණයිලු. ඒනං ඊට අදාල ඉස්පාඥ කොටු ඇතුළේ මේ විදියට හරි ලකුණ දාගන්නවා. ඉතිරි කොටුවලට මේ විදියට වැරදි ලකුණ දාගන්නවා. අවසානට කියනවා F කතා කරනුවේ ස්වීඩන් භාෂාව පමණයිලු. ඒනම් F අදාල ස්වීඩන් කොටුවේ මේ විදියට හරි ලකුණ දාගන්නවා. ඉතිරි කොටුවලට මේ විදියට කතිර ලකුණ දාගන්නවා. හරි එනම් ඔන්න දැන් අපි කොටු දැල සම්පූර්ණයි. දැන් අපි ප්‍රශ්නවලට පිළිතුරලියන්ටය. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා මෙම සංචාරකයන් වැඩියෙන්ම කතා කරන භාෂාව වන්නේ. මෙන්න මේ තීරුව බලන්ට මේ තීරුවේ නේද වැඩිම හරි ලකුණු ප්‍රමාණයක් තියෙන්. ඒ කියන්නේ වැඩියෙන්ම කතා කරන භාෂාව තියෙන්නේ මෙතන. මොකක්ද මේ භාෂාව ඉස්පාඥ භාෂාව. එනම් මේකට උත්තරේ වෙන්න ඉස්පාඥ. එහෙම උත්තර තියෙනවට ඔවු තියෙනවා. තුන්වෙනි උත්තරේ තමයි මේකට උත්තරේ වෙන්නේ.
ඊලා එක යනවා පාත දැක්වන අයගෙන් භාෂා පරිවර්තකයෝගේ සහයක් නොමැතිව එකනකාට කතා කළ හැකි සංචාරකයන් වන්නේ. බලන්ට මුලින්ම ඉන්න දෙන්න B සහ F. මෙන්න BGFගේ මේ තීරුව බලන්ඩ මේ තීරුවේ දෙන්නම ස්වීඩන් කතා කරනවා නේද. එහෙනම් මේ දෙන්නට භාෂා පරිවර්තකයෙක් ඕන්නේ නෑ. එනම් මේක තමයි හරිම උත්තරේ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය බීසා C එකනිකා සමඟ කතා කරන විට ඔවුන්ගේ භාෂා පරිවර්තකයා භාෂා පරිවර්තකයන් ලෙස කටයුතු කළ හැක්කේ කවරෙකුටද කවරායටද. කෝදැන් බීහාසි මේ ඉන්නේ දැම් බී කතා කරන්න භාෂාමනවාද ඉංග්‍රීසි ප්‍රංශයි ස්වීඩන් සී කතා කරන්නේ ඉස්පාඥයි ජර්මණි. දැන් මේ දෙන්නට එකනෙකට කතා කරන්න බෑනේද. බීදන්න භාෂා සීදන්නේ නෑ සීදන්න භාෂා බීදන්නේ නෑ. එහිනම් මේ දෙන්නටම පරිවර්තකය ඕන වෙනවා. එහෙම ගණ්ඩ පුළුවන් පරිවර්තකයෝ මෙතන කවදන්නේ. පොඩ්ඩක් ඒදිහ පොඩ්ඩක් බලන්ඩ. ඒට පුළුවන් ඉංග්‍රීසි ප්‍රංශයි ඉස්පාඥයි කතා කරන්න. ඉතින් මේ භාෂා තුනෙන් එකක් හරි බීටයි සිටයි කතා කරන්න පුළුවන්ද බලන්ඩ. ඒට කතා කරන්න පුළුවන් භාෂාවලින් බීට පුළුවන් ඉංග්‍රීසි ප්‍රංශය කතා කරන්න. සීට පුළුවන් ඉස්පාඥ කතා කරන්න. එහනම් ඒට මේ දෙන්නට පරිවාතකෙක් විදිට ඉන්ට පුළුවන්නේද. එහනම් ඔන්න අපිට එක පරිවාතකය කම්බුණා. තව පරිවාතකයක් ඉන්නද බලමු. පොඩ්ඩක් දීදිහාවලන්ට ඩීට් කතා කරන්නේ ඒ කතා කරපු භාෂාවන්මයි. මොනවද ඉංග්‍රීසි ප්‍රංශයි ඉස්පාඥයි. ඒ කියන්නේ මෙයාටත් මේ දෙන්නගේ පරිවර්තකයෙක් විදිර ඉන්න පුළුවන්. එහනම් මෙතන ඒහා ඩීකීල උත්තර ඇත්තිය නොද බලන්ට ඔවු තියෙනවා දෙවිනි උත්තරය තමයි එහනම් මේකට උත්තරේ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය C සහ F එකනෙකා සමඟ අදහස් සූමාරු කර ගැනීමට අදහස් කරන්නේ නම් අවම වශයෙන් ඔවුන්ට භාෂා පරිභාතකයන් කී දෙනෙක් අවශ්‍ය වන්නේද. දැන් C කතා කරන්නේ මොනවාද C කතා කරනවා මෙතන ඉස්පාඥයි ජර්මණි. එතකොට F කතා කරන්නේ F කතා කරන්නේ ස්වීඩන් විතරයි. දැන් මේ දෙන්න කතා කරන භාෂා දන්න එක්කෙනෙක් හරි දෙන්නෙක් හරිවාගත්තනක් වැඩේ හරිනේද. බලමු හිමයි ඉන්නවාද කියලා. මේ දෙන්න කතා කරන භාෂා දන්න තනි පුද්ගලයෙක් නම් හොයාගන්න නෑ. එනම් පුද්ගලයෝ දෙන්නෙක් හොයාගන්න බලමු. මේ තීරුව පොඩ්ඩක් බලන්න. මේ තීරුවේ සී කතා කරන ඉස්පාඥ භාෂාව දන්න අය ගොඩක් ඉන්නවා. එනම් එතනින් එක් කෙනෙක් ගන්නවා. ඒ වගේම මේ පීලිය ඉන්නවා F කතා කරන ස්වීඩන් භාෂාව දන්න එක්කන. දැම් මෙතන සී කතා කරන ඉස්පාඥ භාෂාව දන්න අයගෙන් ඒ අපි මෙතෙන්දි තෝරගත්තොත් ඒටයි බීටයි ඉංග්‍රීසි ප්‍රංශයි පුළුවන්නේ. එනිසා ඒ දෙන්නට අදහස් හෝමාරු කරගන්න පුළුවන්. එනම් සීටයි Fටයි අදහස් හෝමාරු කරගන්න ඒබිහිටියොත් ඇතිනේද. එනම් මේ ප්‍රශ්නයට අවමෝෂයෙන් භාෂා පරිවර්තක කී දෙනෙක් අවශ්‍යද දෙන්න එක අවශ්‍යයි. දෙකයි කියල උත්තර මෙතන තියෙනද ඔහු තියෙනවා. එනම් මේක තමයි හරියෙන් මුත්තරෙවෙන්. එහෙනම් ඔන්න හොමයි තොරතුර විශ්ලේෂණ ආශ්‍රිත ගටලුවා ලේසෙම්ම දන්නේ. හරියන අපි තවත් ගැරලුවකට යම්. අමල් පාලිත ජනක සමන් හා බුද්ධියන අයගේ සාමාන්‍ය උස අඩිහයිකි කියලා ඔන්න උස පිළිමද තොරතුරු කේපයක් අපිට මෙතෙන්දි දීලා තියෙනවා. ඉට පස්ස අපේ පලයම් ප්‍රශ්නිං අහනවා මේ කණ්ඩායමේ උසම තැනැත්තා කවුද. මේවය ගැරලුවකදී උසම් පුද්ගලයා තෝරගන්නේ මෙන්න මේ විදිහටයි. අපිට හොයන්ට තියෙන්නේ උසම තැනැත්ත නිසා දීල තියෙන තොරතුරු අනුව වෙනත් කෙනෙකුට වඩා මිටි බව සඳහන් වෙන පුද්ගලින් මේ ලයිස්තුවෙන් අයින් කරලා දානවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මුලින්ම අපි ඉන්න කට්ටිය මේ විදියට පැත්තකින් ලියාගන්නවා අමල් පාලිත ජනක සමන් පුද්ධි. ඊට පස්ස අපි කරන්නේ මේ කරුණු එකින් එක ඇරගෙන අපේ වැඩේ කරන එක මෙන්න මේ විදියට. පළවෙනි කරුණේ කියනවනේද සමන් අමල්ට වඩා උසයි කියලා. ඒ කියන්නේ අමල් උසම් පුද්ගලය වෙන්ට විදිහක් නෑ. එනිසා අමල් මෙතෙන්ද අපිට කපල දාන්න පුළුවන්. ඊට පස්ස කියනවනේද බුද්ධි ජනකට වඩා මිටි කියලා. ඒ කියන්නේ බුද්ධිත් උසම් පුද්ගලය වෙන්ට විදියක් නෑ. එතවට අපිට බුද්ධිත් මෙතෙන්දී කපල දාන්න පුළුවන්. තුන්ගනි කරුණෙති කියනවා පාලිත සමන්ට වඩා මිටීලු. ඒ කියන්නේ පාලිතත් මෙතෙන්දි උසම් පුද්ගල වෙන්ට විදිහක් නෑ. තින් ඒකත් අපි මෙතෙන්දි කපල දාන්න පුළුවන්. හතරනකෙදි කියෙනවා බුද්ධි පාලිතර වඩා උසයිලු. හරි එන බුද්ධී පාලිතයි කොහොමත් උසම් පුද්ගලයා නෑන අප මෙතෙන නම කපල නැතියෙන්නේ. ඊලංකරු නිති කියනවා සමන් ජනකට වඩා මිටීලු. ඒ කියන්නේ සමනුත් උසම් පුද්ගලය වෙන්ට විදියක් නෑ. එහින්දා සමනුත් මෙතෙන්ති අපිට කපල දාන්න පුළුවන්.
එහෙම බලපුහම ඉතිරි වෙන්නේ එකම එක කෙනයි ඒ ජනක විතරයි. ඒ කියන්නේ ජනක තමයි මෙතන උසම් පුද්ගලයා වෙන්නේ. ජනක කියල උත්තරයක් මේ උත්තරාතර තියෙනවද? ඔවු තියෙනවා. හතරවෙනි උත්තරේ තමයි ජනක ඉන්නේ. 38වෙනි ප්‍රශ්නය. අමල් අවශ්‍යයෙන්ම ආප්‍රකාශයෙන් කියනවා පාලිතර වඩා උස නොවේ, ආප්‍රකාශයෙන් කියනවා බුද්ධිට වඩා උස නොවේ. නිවැරදි වන්නේ පහත දැක්වෙන පිළිතුරු අතරින් කවර පිළිතුරද? බලන්න මේ ආප්‍රකාශයෙන් මොකද කියන්නේ? අමල් පාලිතර වඩා අනිවාරයෙන් උස නැල්ලු. ඇත්තද බලන්න. මෙතන මේ අවසාන්ට තියෙනක බලන්ට පස් දෙනාගෙන් වඩාත් මිටි පාලිතලු. ඒ කියන්නේ මෙතන කොටම එක්කන පාලිතනේද? ඒතකොට මේ ප්‍රකාශය වැරදි. එතකොට මෙතන තියෙන පළවෙනි උත්තරේ වෙන පමණි කියන උත්තරය කපන්ට පුළුවන්. ඒ වගේම හතරනට උත්තරයට තියෙන සහ වේගෙන එකත් කපන්ඩ පුළුවන්. ඊට පස්සේ ප්‍රකාශයෙන් කියනවා අමල් අනිවාරයෙන්ම බුද්ධිට වඩා උස නැල්ලු. ඒ අපි හරියටම කියන්න පුළුවන්ද? දීල තියෙන දත්තවලට අනුව අපිට ඒක හරියටම උසද නැද්ද කියලා කියන්න බෑ. එතකොට දෙවනියට තියෙන උත්තරේ මෙතෙන්දී කපල දාන්න පුළුවන්. එහෙම කපුවහම අපිට ඉතුරුවෙන්නේ එකම එක උත්තරයි. ඒක තමයි 3 වෙනි උත්තරේ. ඊළඟට 39 වෙනි ප්‍රශ්නය. ආප්‍රකාශයෙන් කියනවා ජනක අමල්ට වඩා උසය, ආප්‍රකාශයෙන් කියනවා සමන් පාලිතර වඩා උසය, ප්‍රකාශයෙන් කියනවා බුද්ධි අමල්ට වඩා උසය. යන ප්‍රකාශවලින් සත්‍ය වේ යුත්තේ. බලමු පළවෙනි තියෙන ප්‍රකාශය. ආප්‍රකාශය ජනක අමල්ට වඩා උසයිද කියලා. බලන්ට මෙන්න මේ මෙතන තියෙන එක සමන් ජනකට වඩා මිටි. ඒ කියන්නේ මෙතන සමංගෙන ජනකන උසකවුද? ජනක. එතකොට මෙතන පොඩ්ඩක් බලන්ට මෙතන කියනවා සමන් අමල්ට වඩා උසයිලු. දැන් මෙතන උසකවුද? මෙතන උස සමන්. මෙතනින් පැහැදිලි වෙන වනේද අමල්ට වඩා ජනක උසයි කියලා. එනම් පළවෙනියට තියෙන මේ කියන ප්‍රකාශය හරි. දැම් මේ දෙවනි ප්‍රකාශ ගණ්ඩ සමන් පාලිතට වඩා උසයිලු. අපි කොහොමත් දන්නවා පාලිත කියන්නේ මිටිම කෙනා කියලා. එතකොට සමන් පාලිතට වඩා උසයි තම. එකන්නේ මේ ප්‍රකාශෙත් හරි. ඊට පස්සේ අවසාන ප්‍රකාශය තියෙනවා බුද්ධි අමල්ට වඩා උසයිලු. කලින් ගැල්ලු ඇතිත් අපිට අමල්ලුයි බුද්ධිගේ උසාතර ගැටලුවක් කාවනේද? මෙතෙන්දි අපිට අමලුයි බුද්ධී අතර කවුද උස කියලා හරියටම තීරණය කරන්නට බෑ. දීල තියෙන දත්ත ඒ සඳහා ප්‍රමාණවත් නෑ. එහෙනම් බුද්ධි අමල්ට වඩා උසයි කියන මේ ප්‍රකාශය අපිට හරි ප්‍රකාශයක් කියලා මෙතෙන්දි ගණ්ඩ විදියක් නෑ. එහෙනම් බුද්ධි අමල්ට වඩා උසයි කියන මේ ප්‍රකාශය අපිට සත්‍ය ප්‍රකාශයක් විදිහට මෙතෙන්දි ගණ්ඩ විදිහක් නෑ. එහෙම බලපුවාම හරිම උත්තරේ මොකක්ද? පළවෙනි ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශයයි. ඒ කියන්නේ ආප්‍රකාශයයි ආප්‍රකාශය. එහෙම උත්තර ඇත්තියෙනවද? ඔව් තියෙනවා. 3 වෙනි එක තමයි එහෙනම් මේකට උත්තරේ වෙන්නේ. අවසාන ගැටලුව. හර්ෂ මෙම කණ්ඩායමට එකතු වී යැයි සිතන්න. ඔහු බුද්ධිට වඩා උසවන නමුත් අමල්ට වඩා මිටිවේ. එවිට ආප්‍රකාශයෙන් කියනවා සමන් හංසට වඩා උසය, ආප්‍රකාශයෙන් කියනවා අමල් බුද්ධිට වඩා උසය යන ප්‍රකාශයන්ගේ සත්‍ය වන්නේ. ඉතින් මේ කණ්ඩායමට අලුතෙන් හර්ෂ කියලා කෙනෙකුත් එනවලු. ඉතින් මේ හර්ෂ බුද්ධිට වඩා උසයිලු. ඒ අපි මෙන්න මේ විදියට අසමානතා ලකුණු වලින් දාගන්නවා. බුද්ධිට වඩා උසවන නමුත් අමල්ට වඩා මිටීලු. ඒ අපි මෙන්න මේ විදියට දාගන්නවා. අමල්ට වඩා උසයි සමන්. අපි කලින් බාගත්තනේ. ඊට පස්සේ ඔක්කොටම වඩා උසයි ජනක. මේ සේරටම වඩා කොටයි පාලිත. ඒකත් අපි මේ විදියට ලකුණු කරගන්නවා. දැන් අපි ප්‍රකාශවලට ගියොත් ආප්‍රකාශයෙන් කියනවා සමන් හර්ෂට වඩා උසයිලු. කෝ දැන් සමන් මේ ඉන්නේ, හර්ෂ මේ ඉන්නේ. හර්ෂට වඩා සමන් උසයි තමයි. ඒක හරි. ඊළඟට ආප්‍රකාශයෙන් කියනවා අමල් බුද්ධිට වඩා උසයිලු. කෝ දැන් අමල් මෙන්න මේ ඉන්නවා. බුද්ධි මෙන්න මේ ඉන්නවා. ඔව් අමල් බුද්ධිට වඩා උසයි තමයි. ඒකත් හරි. එහෙනම් මේ ප්‍රකාශ දෙකම හරි. දෙකම හරි කියලා ප්‍රකාශයක් මේ උත්තර හතර තියෙනවද? ඔව් හතරනි උත්තරේ තමයි ඒක වෙන්නේ. හරි එහෙනම් ඔන්න අපි 2001 විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට ආපු බුද්ධි පරීක්ෂණයේ ෆුල් පේපර් එකම සාකච්ඡා කරා. මොකද හිතන්නේ එහෙනම් අද මේ පේපර් සාකච්ඡාව ගැන? අද මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාගෙන ඔයාගේ අදහස කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් අයට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් තවත් මේ වගේ පේපර් සාකච්ඡාවකින් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්න ඔය කට්ටිය සියලු දෙනාටම
සුබම සුබදවසක්.